හෙලෝ ගුඩ් මෝනිින්. ඉතින් අද වීඩියෝ එකෙන් මම බුක් ෆෙයාගේ බ්ලොග් එක ඔයාලට ගේන්න හිතුවා. ඉතින් අද වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි බුක් ෆෙයා එකට යන්න කලින් ගෝල් ෆෝට් එකට ටිකක් ගිහිල්ලා එන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අපි ඊට පස්සේ බුක් ෆෙයා එකට යමු. ඉතින් මේ දවස්වල ගොඩක් වෛරල් වුණු ගොඩක් අය රෙකමන්ඩ් කරපු පොත් ටිකක් ගන්න කියලා හිතාගෙන තමයි මම ගියේ. ඉතින් අපි බුක් ෆෙයා එකට ගිහිල්ලාම බලමු මොනවද තියෙන පොත් කියලා. ඉතින් ඔන්න දැන් අපි බුක් ෆෙයා එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති අද ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. මං හිතුවට වඩා කට්ටිය අද ඇවිල්ලා. ඉතින් අපි අතට ගිහිල්ලාම බලමු. මෙතන ලස්සන පොත් ගොඩක් තියෙනවා. මොන පොත ගන්නද කියලා හිතාගන්න බෑ. ඒ තරම් ලස්සනයි මෙතන. මට නම් දවසම හිටියත් එපා වෙන එකක් නෑ මෙතන. ඉතින් අපි පොත් ටිකක් අරගෙන එළියට ගියා. එළියට ගියාට පස්සේ අපි ගියා අරටුව පබ්ලිෂර්ස්ලා ළඟට තා මොනවාද ලස්සන පොත් ගන්න තියෙන්නේ කියලා බලන්න. එතකොට තිබ්බ ෆොටෝ ගහන තැනක්. අපි ඉතින් ෆොටෝ එකක් එහෙම ගහලා ආයෙත් ගියා පොත් මොනවාද කියලා බලන්න. ඉතින් එතනනුත් පොත් අරගෙන අපි එළියට ආවා. ආදරයක බැඳිලා හැනුවන් පායේ මේ ආදරයයි. ඉතින් මෙතන මාර ලස්සනයි. ගෝල් ෆෝට් එක කියන්නේ හවසට ලස්සනම තැනක්. ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න එතන තියෙන ලස්සන. ඉතින් අපි එතන ලස්සන ටික වෙලාවක් බලාගෙන ඉඳලා ගෙදර ගියා. ඉතින් මේ අවසානයේ පේන්නේ මගේ පොත් ටික. ඉතින් මම බුක් ෆෙයාගේ vlog එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා කියලා බලාපොරොත්තු වෙයි. අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.